අයිබෝන් ආයිබෝවන්. කොහොම ජීවිතේ? හොඳයි. දෙන්න එකතු වෙලා දෙයක් කරනවා කියලා කිව්වා. ඔව්. ටීචර් කෙනෙක්. ටීචර් කෙනෙක්. ඩාන්සින්. ඩාන්සින්. මොකද්ද වෙන්නේ? අපි දෙන්නම එකම කැම්පස් එකේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ. ඉතින් Okay. කැම්පස් එකෙන් තමයි මට මෙයාව හම්බුනේ. ඕකේ. ඉතින් මම නර්තන ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මෙයා චිත්‍ර ගුරුවරයා විදිහට අපේ කලායතනයේ කටයුතු කරගෙන දෙන්නම එකට එකතු වෙලා කලායතනයක් හදලා තියෙනවා. කලායතනයක්. ඔයාලගේම. අපේම. කොහෙද? මීගමුව දිවුලපිටිය පාරේ මිරිස්වත්ත. ඩාන්සින් ටීචර්ගේ නම මොකද්ද? මම නයනතාරා. චිත්‍ර සර්ගේ නම මොකද්ද? ප්‍රබුද්ධ. එතකොට දැන් කලා ආයතනයක් ඊට පස්සේ පුංචි ළමයි. පොඩි කාලේ ඉඳන් ක්‍රියේටිවිටි එකත් එක්ක හැදෙන ළමයිට වයස් භේදයක් තියෙනවද උගන්වනවා? පෙර පාසලේ ඉඳන් වැඩිහිටියන්ට එනකම්ම උගන්වනවා. මොකද මම නැටුම් විතරක් නෙමෙයි සුම්බා ඇරොබික්ස් යෝගත් කරනවා. දැන් ජීවිතේට මේ ව්‍යායාමයක් නේ ඔය සුම්බා ඔය යෝග කියන්නේ ඇවිල්ලා හොඳ මානසික හා නිරෝගී වෙන්න මානසිකවයි ශාරීරික. එතකොට සාමාන්‍යයෙන් කලාකාරයක් හරි චිත්‍ර ටීචර් කෙනෙක් ළඟට හරි ගිහිල්ලා ළමෙක් බලාපොරොත්තු වෙන්නේ ක්ලාස් ගියා ගෙදර ගියා. ඔයාලා ළඟට එන කට්ටියට මොකද්ද ලැබෙන ඒ සේවාව? ඇයි ඔයගොල්ලෝ ස්පෙෂල් වෙන්නේ? විශේෂ වෙන්න එකම හේතුවක් තමයි මම නැටුම් විතරක් නෙමෙයි ඉගෙනගෙන තියෙන නිසා උගන්වන්නේ. මගේ දරුවන්ට ව්‍යායාම පිළිබඳ මම ඉගෙනගෙන තියෙනවා. ඒ දේ දරුවන්ට ලැබෙනවා. ඊට අමතරව මානසිකව නිරෝගී වෙන්න මම යෝගත් අපේ දරුවන්ට නර්තනයත් එක්කම ලබා දෙනවා. දැන් මේ වෙද්දි කැම්පස් එකෙන් අවුට් වෙච්ච ආදරේ ඒ කාලේ පටන් ගත්තා. තර්ඩ් ඉයර් එකේදී තමයි ආදරේ පටන් ගත්තේ. මුලින්ම හම්බුනේ ලීඩර්ෂිප් එකේදී. ඒකද අපෙන් තමයි ලීඩර්ෂිප් එක ඉවරුනේ. එනවාද ඒකෙන් තමයි අපිට හම්බුනේ. එයා මගේ පස්සෙන් ආවේ ලීඩර්ෂිප් එකේදී. ඒකට යාළුනේ සර් ආව පස්සෙන් ටීචර්ගේ. ඒ දැන් සර් ඒ කාලේ කැම්පස් ස්ටුඩන්ට්. ඒකට සෙට් උනේ තර්ඩ් ඉයර් එකේදී. ඒ ආදරේ දිගටම තියාගෙන ගියා. ඔව්. අවුරුදු 2018 තමයි යාළුනේ මැඩිකරේ 2021. දැන් අද 2026. 26. මේ විද්දි ගොඩනගලා තියෙන ඔයාලා දෙන්න එකතු වෙලා ගොඩනගලා තියෙන මේ බ්‍රෑන්ඩ් එකක් අපේ නයනතාරා. නයනතාරා කියන බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා ගොඩනගන්නේ බ්‍රෑන්ඩ් එකක්. තව අවුරුදු දෙකක් යද්දී තව දුරක් අනාවේකයක් කියන්නේ මේ. ලංකාවම දන්න ටීචර් කෙනෙක් වේවි. ලංකාව දන්න කලා ආයතනයක් වේවි. ඉන්න කොහෙද කරන්න මොකද්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. බොහෝ වෙලාවට අපේ ආත්ම ශක්තිය. ඒ ආදරේ රැක ගැනීම කැම්පස් ලව් එතනින් ඉවර වෙන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා කැම්පස් එකේ පටන් ගත්ත ආදරේ අද වෙද්දි හොඳ ප්‍රතිඵල ගන්න දෙනවා ඔයාලගේ ජීවිතේරමනේ. ඔයාලා එකතු වෙලා ලස්සන බ්‍රෑන්ඩ් එකක් ගොඩනගනවා. ඔව් මෙයා නිසා තමයි නයනතාරා ඩාන්ස් ඇකඩමි කියන එක අද මේ තත්ත්වයේ තියෙන්නේ. මොකද මෙයා මල්ටිමීඩියා ඩිසයින් කරේ කැම්පස් එකේ. ඉතින් මගේ ආර්ට් වර්ක් හදන්නේ, ඔක්කොම පෝස්ට් ඩිසයින් කරන්නේ, සෝෂල් මීඩියා පැත්ත හැන්ඩල් කරන්නේ, වීඩියෝ එඩිටින් ඔක්කොම කරන්නේ මෙයා. all in one. ඒ කියන්නේ තව පිටට ජොබ් එකක් දෙන්න දෙයක් නැහැ. පවුලේම ඔයාලගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම දේවල් ඕගොල්ලෝ විසින් සන්නද්ධයි. සපය ගන්නවා. වෙස් මූණු වගේ ඒවත් කපන්නේ මෙයා. ඉතින් හැමදේම කරන හින්දා තමයි මම මෙයාට කැමති උනේ. අපිට ගම ආදරේට. දැන් ඔයාලගේ හීනේ මොකද්ද? ටාගට් එක මොකද්ද? මේ ව්‍යාපාරය. ටාගට් එක මට ඕනේ මේක ලෝකෙනම ගෙනියන්න. නයනතාරා බ්‍රෑන්ඩ් එක තව තවත් ඉදිරියටම ගෙනහිල්ලා ලෝකෙම ඉන්න ළමයින්ට අපේ දේශීය නර්තනයත් සහ නිරෝගී වෙන්න ඕන කරන ව්‍යායාම සහ හැමදේම ලබා දෙන්න. සෝෂල් මීඩියා වලින් හම්බෙන සපෝට් එක කොහොමද ඔයගොල්ලෝ ව්‍යාපාරට? විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ ඩිසයින් කරන දේවල් මේ දේවල් ඔන්ලයින් ගොඩක්ම හම්බ වෙන්නේ සෝෂල් මීඩියා තමයි. මොකද අපි බැනර්ස් කට් අවුට් කොහෙවත් ගහලා නැහැ. ඉතින් සෝෂල් මීඩියා හරහා තමයි මාව ගොඩක් අය හොයාගෙන එන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන ඒවාට හොඳ views තියෙනවා. දැන් මෙයාගේ YouTube channel එකට මම හිතන්නේ දැන් 5000. ඔව් ඒකටත් ලොකු views ප්‍රමාණයක් සහ subscribe තියෙනවා. ඉතින් මම කරන හැම වීඩියෝ එකක්ම අපේ ළමයින්ගේව තමයි මම දාන්නේ YouTube එකටයි Facebook එකටයි. කියන්නේ සමහරක් අය ඉන්නවනේ ටීචර් ફોකස් කරලානේ යන්නේ. අපේ ඕනේ අපි කරන්නේ ළමයි අවස්ථාව. ළමයිගේ දක්ෂතාව. දක්ෂතාව. හැම හිණයක්ම සාර්ථක වේවා ඔයාලගේ. ජය වේවා නයනතාරා කියන බ්‍රෑන්ඩ් එකට.